Hi guys, මේ channel එකේ මම කෙලින්ම කියන්න මේ channel එකෙන් අන්තිම වීඩියෝ එක මේක. ඊට පස්සේ ආයි වීඩියෝස් එන්නේ නැහැ මේ channel එකේ. මම ආයි පල්ලි යන්නෙත් නැහැ. කතෝලික පල්ලි වලට යනවා, බයිබල් පල්ලි වලට යන්න. බයිබල් පල්ලි යන්න ගත්තට පස්සේ මට පොඩ ඊගෝ එක මගේ වැඩි වුණා. මම පඬිතු වුණා. මම කියන ඇත්තම එක දෙයක් තමයි මට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. මගේ ඉගෙනීම වැටුණා. ඒත් එක්කම මා ප්‍රවුල් ප්‍රශ්න අම්මලා ගත්තේ ප්‍රවුල් ප්‍රශ්න වැඩිපුර ආවා. දැන් කිසිම ප්‍රවුල් ප්‍රශ්නයක් නැහැ. පල්ලියෙන් අයින් වුණාට පස්සේ සතුටින් අපි මේ මාස 3ක් 4ක් විතර වෙනවා අපි අයින් වෙලා. ගොඩක් කට්ටිය කියනවා ඒකට අයින් වුණ හොඳයි කියලා. මම ඇත්තටම කියනවා මම යාළුවෝ 20ක් විතර හිටියා මට මේ හැමෝම අත්හැරලා තමයි පල්ලියට ගියේ. ඊට පස්සේ පල්ලියේදී මම හිතුවා හරි මේක තමයි මගේ තැන. මේ කට්ටිය තමයි මගේ පවුල කියලා. නෑ. මට පවුලක් ඇත්තටම නැතන් තිබ්බේ නෑ. එක්කෙනෙක් හිටියා. එයා වෙනුවෙන් මම මානසික වැඩන ගොඩක් වැටුණා. අදටත් ඉතින් එයා ඉන්නද ඔය වල මට වැඩක් නෑ අදාළම නෑ. මම කියන්නේ මෙච්චරයි. මම ආයි බයිබල් පල්ලි වලට යන්නේ. මම යන්නේ එක පල්ලියටයි ඒ කතෝලික පල්ලිය. මේ channel එකෙන් ආයි වීඩියෝස් රික්වෙස්ට් එන්නෙත් නෑ. මේ channel එක මම බ්ලොක් කරනවා තව ටික දවසකින්. මේ වීඩියෝ එක ලයිව් ගියාට පස්සේ තව පොඩ්ඩ දවසකින් මම මේ channel එක බ්ලොක් කරනවා. මගේ තන කතෝලික පල්ලිය. එච්චරයි. එන හැම දිනාටම ජේසුස් පිහිටයි. thank you මාත් එක්ක රැඳිලා හිටියට. මම යනවා. ආයි අපි හම්බෙන්නේ